ලස්සන කරනවා ළමයි. ඕනේ ලස්සනයිද බලමු දැන් ඈ. කෙරේ ටිකේ ටෙට්ට අන්න එනවා අන්න ලස්සනයි දැන් නං ඈ. මොනද ලස්සනද ඉන්නේ. ඒ නෑ ලස්සන නැද්ද? මම ඇතිනේ රාජකුමාරයෙක් වගේ බලමුකෝ. ලස්සන වෙනකොට මල්ලයා රාජකුමාරයෙක් වගේ ඇති මල්ලන් කියන්නේ. එහෙනම් මේ අයියේ මම මොකද ලස්සන මිනිහෙක් නේද කරන්නේ ඔයා? සත්‍යෙක් වගේ? මම එහෙම නම් බෑ නෑ. අලිය බලන්න මට වෙන දේ. සතෙක් වගේ නම් බලන්න මගේ මූණේ සතෙක් වගේ කන්ද ඔළුවද අද්ද මූණ කන් දෙක එන මම අයියේ මට කන් දෙකක් දාන්න එනවා සතෙක් නම් බල්ලෙක්ගේ නියම මේ පූසෙක් වගේ කිව්වේ ඇයි නිකන් කියන්න බෑ මීයක් වගේ කිව්වේ ඇයි මේ දෙපැත්තේ මේව දානකොට මීයේ කූසෙක් වගේද? අන්න හරි. බල්ලෙක් වගේ. මීයෙක් වගේ. දැන් ඔය මොකද? ඕනේ මගට කන් දෙකක් දානවා. දැන් කියන්න කවුරු වගේද කියලා? මීයෙක් වගේ හරියට හරි. කෙටෙක්. පොත්තක්කට දැනට දියා දාලා කියනවා. මගෙත් එක මී පැටව ඕනේ මට. කවුද මං වගේ මී පැටව වෙන්න කැමති අය ඉන්න බලන්න. දෙන්නේ. මීයක් වගේ මගේ මුණ හදා ගන්න කැමති අය මී පැටව. මට මී පැටව 3 දෙනෙක් ඕනේ. ඕනේ එකයි තව එක්කනයි. මේ වෙන්න මේ පළවෙනි මී පැටියා. අයියෝ මී පැටි. ඔය නෑ කවන්නේ. ආපහු. මී පැටි. පුරුල්ලෙද? Amannya? Sama nilai lagi. Dia mai.
ලස්සන ඔර බලන්න. ඒක න ලස්සනයි ඈ. කො බලන්න. අත් උස්සන්න හැම වෙයි. අයාලු වගේ ගාලා දම් පාට වෙලා. දැන් බලන්න තමන්ගේ අත මොන පාටද කියලා. මේ මගේ අත නම් එක එක පාට වෙලා. ඒක කා පාට වලේ මගෙන් ගා ගන්න. දරුවන් ලොවේම දරුවන් මගේම දරුවන් මේ අපි අද වැලි සෙල්ලම් කරන්නේ මෙහෙමම. මේවා නැති වෙනකන්. ආන් ෆොටෝ එකක් ගන්නවා. අර අත් අති කර. යමුද අපි? යන්න වැලි සෙල්ලම් කරන්න. යමුද? ඔය යන්න. මේ මාත් එක්ක. මේ යමු වෙන්න. අද පුතේ අර ළමයි දෙන්නෙක් ඒගොල්ලෝ ආවද? ඔව් සර්. ඔය දෙන්න ඔක්කොම ආවා. එදෙන උරු බැඳිනේ? නෑ උරු බැඳලා. නියම. දරුවන් සතුටින් සිටි හොඳිනේ ලොවෙට දවසේ මල්යායක් වෙනවා සියලුම දරුවන් යහපත දකින දිනේ ලොවෙට දවස සුරපුරයක්